හායි යාළුවනේ අදත් සාදරෙන් පිළිගන්නවා SL ඇනිමිසිකේ YouTube channel එකට. අද මම ගෙනල්ලා තියෙන්නේ Naruto Shippuden එපිසෝඩ් 13 සහ 14. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා පහළ තියෙන bell icon එක click කරලා වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි සීන් එක පටන් ගද්දී අපිට පෙන්නනවා ටීම් ගායි සහ කිසාමේව. ඊට පස්සේ නරුටෝ ඉටාචිව දැකලා හිතනවා ඉටාචි නේද? ලේඩි ටී කියනවා උචිහා ක්ලෑන් එකේ ඉටාචි උචිහා නේද? ඉටාචි හිතනවා කකෂි සහ නරුටෝ කාලෙකින් හම්බුනේ. සකුරා හිතනවා ඒ ශරින්ගන් සසුකිට සමානයි නේද? ඊට පස්සේ නරුටෝ සහ ඉටාචි අතර සංවාදයක් යනවා. නරුටෝ අහනවා කොහෙද ගාරා ඉන්නේ දැන්ම කියනවා. ඊට පස්සේ අපිට ඒ සීන් එකෙන් කට් කරලා ඊළඟ සීන් එකෙන් ගාරාව පෙන්නනවා. එතන හිටපු අකට්සුකි සමාජයේ කට්ටිය ගාරාගේ චක්‍රා උරාගෙන එතන තිබ්බ අතකට දෙනවා. එතකොට ඒ පිළිමේ ඇස් ගොඩක් මතුවෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා නරුටෝ ඉටාචිට කියනවා අපිට දැන්ම යන්න දෙනවා. ඊට පස්සේ ඉටාචි එයාගේ අත හොල්ලනවා. කකෂි කලබල වෙලා ඒක දැකලා කියනවා කට්ටියම එයාගේ ඇස් දෙක දිහා නම් බලන්න එපා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා ටීම් ගායි. එතන හිටපු කිසාමේ හොට ස්ටයිල් ජුත්සුවක් කරලා මෙතන වතුරෙන් පුරවනවා. ඊට පස්සේ කිසාමේ වතුර රැල්ලත් එක්කම ගායිලට පහර දෙන්නෙනවා. ඊට පස්සේ කකෂිලාව පෙන්නනවා. ඉටාචි ගෙන්ජුත්සුව තමා කරන්න යන්නේ. කකෂිට මතක් වෙනවා ගායි ඉටාචිව පරද්දපු විදිහ. කකෂි ඒ ගැන ඇහුවම ගායි කියලා තියෙන්නේ ඉටාචිගේ කකුල් චලනයන් තේරුම්ගෙන පහර දීමයි. ඊට පස්සේ සකුරා කියනවා ඒක ගොඩක් අමාරුයිනේ. කමක් නෑ අපි කරලම බලමු. ලේඩි ටී කියනවා ඔහු ගෙන්ජුත්සුව කරන වෙලාවට සකුරා ඔහුගේ ඔළුවට පහර දෙන්න. ඒකත් හරි ගියේ නැත්තම් ගෙන්ජුත්සුව අහුවෙලා ඉන්න නරුටෝගේ ඔළුවට පහර දෙන්න. නරුටෝත් දැන් ලෑස්ති ලේඩි ටී කියපු විදිහට පහර දෙන්න. ඊට පස්සේ අපිට ඒ සීන් එකෙන් කට් කරලා ඊළඟ සීන් එකෙන් පෙන්නනවා ටීම් ගායිලව. කිසාමේ කරපු ඕට ස්ටයිල් ජුත්සුව හින්දා කිසාමේව පරද්දන්න ගොඩක් අමාරුයි. ඊට පස්සේ අපිට කකෂිලාව පෙන්නනවා. ලේඩි ටී අහනවා මොකද්ද දැන් කකෂි ඔයා කියන්න යන්නේ? කකෂි කියනවා මෙයා ශරින්ගන් තියෙන නිකමෙන් නම් ඔයාගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මෙයා ගැන සුළුවට හිතන්න එපා. මෙයා උචිහා වංශයේ මරපු ඉටාචි උචිහා. අනික මෙයා පාවිච්චි කරන්නේ නිකන් ශරින්ගන් නෙමෙයි. මංකි කියු ශරින්ගන්. අනික මේ ගෙන්ජුත්සුවට අහු වුණොත් දවස් 3ක් වගේ හිටියා කියමුකෝ. හැබැයි මෙහෙ ඉන්න කාලය එක විනාඩියක්වත් අපිට දැනෙන්නේ යනවා කියලා. ඊට පස්සේ නරුටෝ කියනවා ඔය විදියට හිතන්න එපා කකෂි. ඊට පස්සේ කකෂි කියනවා ඔයා කටවහන් ඉන්න නරුටෝ මම මේ ගැන බලාගන්නම්. ඉටාචි කියනවා ගොඩක් හොඳයි කකෂි මම ඔයාව අගය කරනවා. ගෙන්ජුත්සු ගැන හොඳින් දන්නවා වගේ. කකෂි කියනවා එදා සටන අද ඉවර කරමු. එහෙම කියලා ඔහුගේ ශරින්ගන් ඇහැ විවෘත කරනවා. ඒක දැකලා ඉටාචිත් පොඩ්ඩක් බය වෙනවා. ඊට පස්සේ අපිට ඒ සීන් එකෙන් කට් කරලා ගායි සෙන්සිලාව පෙන්නනවා. ටීම් ගායිලට කිසාමේව පරද්දන්න අමාරුයි වගේ. ඊට පස්සේ අපිට ගාරාව පෙන්නනවා. තාමත් ඔහුගේ චක්‍රා උරා ගන්න ගමන් ඉන්නේ. එතන අකට්සුකිලගේ සංවාදයකුත් යනවා. ඊට පස්සේ අපිට එතන ඉටාචි ඉන්නවත් පෙන්නනවා. ඕගොල්ලෝ බලනවා ඇති ඉටාචි කොහොමද මෙතන ඉන්නේ කියලා. නරුටෝලත් එක්ක අතන සටන් කරනවානේ. මේගොල්ලොත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක ඕගොල්ලොට ඊළඟ එපිසෝඩ් වලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙමත් ගායිලා සටන් කරනවා පෙන්නනවා. ඊට
පස්සේ කකෂි කියනවා මට පොඩි වෙලාවක් දෙන්න. පොඩ්ඩක් හිතන්න ඕනේ. මම ආයෙත් ඔයාගේ උගුල් වලට නම් අහු වෙන්නේ නෑ. ඊට පස්සේ නරුටෝ කියනවා කකෂි වෙනස් වෙලා එන්න එහෙම තමා ඕනේ. එහෙම කියලා නරුටෝ ලා පහර දෙන්න යනවා. ඊට පස්සේ කකෂි කියනවා ඕගොල්ලෝ ඉන්න මම මේ ගැන බලාගන්නම්. නරුටෝට මතක් වෙනවා ක්ලැසික් සීරීස් එකේ උන සිදුවීමක්. ටසුනව ගමට එක්කන් යද්දී කබුසා පහර දුන්න විදිහ. එතනදී කකෂි කියනවා අපි දැන් ටීම් වර්ක් එක පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ වර්තමානයේදී නරුටෝ හිතනවා ඒ කාලේ හිටපු කකෂි නෙමෙයි දැන් ඉන්නේ. ඊට පස්සේ කකෂි නරුටෝට කියනවා මාව කවර් කරන්න. එහෙම කියලා කකෂි ඉටාචිට පහර දෙන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ අපිට ගායි ලොව පෙන්නනවා. ගායි අනිත් තුන්දෙනාට අතර සංවාදයක් යනවා. ගායි කියනවා මම ඉස්සෙල්ලාම පහර දෙන්නම් ඊට පස්සේ ඕගොල්ලෝ පහර දෙන්න. ඒගොල්ලොත් හරි සර් කියලා කියනවා. ඊට පස්සේ කිසාමේ කියනවා ඔයා නම් මට ඊසි. එහෙම කියලා දෙගොල්ලම ෆයිට් කරගන්නවා. නෙජී සහ රොක්ලි දිගටම කිසාමේට පහර දෙද්දී තෙන් කුණායි වලට බෝම්බ හයි කරලා යවනවා. එහෙම දිගටම පහර දීගෙන යනවා. ඊට පස්සේ අපිට ඒ සීන් එකෙන් කට් කරලා කකෂිලාව පෙන්නනවා. කකෂි ඉටාචිට පහර දෙන්න යනවා. ඒත් එතන තිබිලා තියෙන්නේ ෂැඩෝ ක්ලෝන් එකක්. ඇත්ත ඉටාචි නරුටෝට පහර දෙන්න යනවා. නරුටෝ රසින් ගන් පාවිච්චි කරලා ඉටාචිට පහර දෙනවා. එහෙනම් ඉටාචිගේ ස්ටෝරි එක මෙතනින් ඉවරයි. එහෙම නරුටෝ හිතලා වටපිට බලද්දී ඊට පස්සේ සකුරා සහ ලේඩි චී මැරිලා වගේ ඉන්නවා. සකුරා නම් මැරිලා නෑ. සකුරා නැගිටිනවා. නැගිටිද්දී ඉටාචි වගේ පරිවර්තන වෙනවා. ලේඩි චීත් නැගිටිද්දී එහෙම වෙනවා. ඊට පස්සේ අපිට ගායි ලොව පෙන්නනවා. ගායි කොහොම හරි අර කිසාමේ ගාව තිබ්බ කඩුව වගේ එක ගන්නවා. ඊට පස්සේ කිසාමේ අර තුන්දෙනා පහර දෙන්න එද්දී කිසාමේ ආදේශන ජුට්සු හදලා අර තුන්දෙනා පහර දෙන්න එද්දී කිසාමේ වතුර බෝල වගේ ජුට්සුවක් හදලා අර තුන්දෙනාව ඒ වතුර බෝල තුනක හිර කරනවා. ලීට නම් දැන් හුස්ම ගන්නවත් බෑ. ඊට පස්සේ කිසාමේගේ කඩුවෙන් කිසාමේටම පහර දෙන්න යද්දී ගායි සෙන්සේ ඒ කිසාමේගේ කඩුවේ මිටෙන් උල් වගේ ඇවිල්ලා ගායි සෙන්සෙට කඩුව අතෑරෙනවා. ඊට පස්සේ නරුටෝව පෙන්නනවා. නරුටෝ නම් බය වෙලා ඉන්නේ. කකෂිගෙන් ඒ ගැන අහන්න ගියත් කකෂිත් ඒ වගේ වෙනවා. හරි යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් අවසන්. එපිසෝඩ් 14 හෙට අනිවාර්යෙන් ගේන්නම්. තව පොඩි දෙයක් කියන්න තියෙනවා. නරුටෝ shippuden එපිසෝඩ් 14න් මම නවත්තන්නම්. මොකද ගොඩක් කට්ටිය නරුටෝ shippuden දානවා. හැබැයි ඕගොල්ලෝ කියන්න නරුටෝ shippuden දාන්නද නැත්නම් නරුටෝ shippuden එපිසෝඩ් වල ෆයිට් එපිසෝඩ් දාන්නද? ඕගොල්ලෝ පහලින් කමෙන්ට් කරන් යන්න. තව දෙයක් කියන්න තියෙනවා. තව වෙනත් ඇනිමේ එකක් තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒක මම අනිවාර්යෙන් ගේන්නම්. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ඕගොල්ලෝ සුබ දවසක්.